හායි යාළුවනේ ඔයාලට සුබ දවසක් වේවා. හෝමියන් ටූල් ඇන්ඩ් YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කතා කරන්නේ කොහොමද රුමේනියාවේ තියෙන යුනිවර්සිටි එකට ඇප්ලයි කරන්න කියලා. මුලින්ම ඔයගොල්ලෝ Google එකට ගිහිල්ලා සර්ච් කරන්න. අපි මුලින්ම අද බලමු University of Bucharest. Google එකේ University of Bucharest සර්ච් කරන්න. එතකොට ඔයාලට යුනිවර්සිටි වෙබ්සයිට් එක බලා ගන්න පුළුවන්. මේ තියෙන යුනිවර්සිටි වෙබ්සයිට් එක. ඒකට ගිහිල්ලා ඒකේ ඔයාලට ලැන්ග්වේජ් එක සිලෙක්ට් කරගන්න පුළුවන්. ඉංග්‍රීසිද රුමේනියන්ද කියලා එක සිලෙක්ට් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඇඩ්මිෂන් කියන බටන් එක ඕපන් කරලා ඒක යටතේ තියෙනවා 2026 ඇඩ්මිෂන් ඕපන් වෙලා තියෙන්නේ. කොහොමද අපි ඒකට ඇප්ලයි කරන්න කියලා. ඒ ලින්ක් එකෙන් ගියාට පස්සේ ඔයාලට දකින්න පුළුවන් ඇඩ්මිෂන් 2026 ඉන්ෆර්මේෂන් එකට ගියාට පස්සේ සාමාන්‍යයෙන් අපේ රට ශ්‍රී ලංකාව කියලා කියන්නේ non EU ස්ටුඩන්ට්ස්ලාට තමයි ඕපන් වෙන්නේ. අපි non EU ස්ටුඩන්ට් කියන එකට ගිහිල්ලා ඊට පස්සේ ඒක ඇතුලේ තියෙනවා රුමේනියන් ලැන්ග්වේජ් එක නැත්නම් බැචලර් ඩිග්‍රී එකක් එහෙමත් නැත්නම් මාස්ටර් ඩිග්‍රී එකක්ද PhD එකක්ද කරන්න ඕනේ කියලා. හරිද? ඊට පස්සේ ඒක එහෙම පල්ලෙහාට යනකොට ඔයාලට පේනවා කොහොමද ඇඩ්මිෂන් ප්‍රොසෙස් එක කරන්න කියලා ස්ටෙප් බයි ස්ටෙප් ඒගොල්ලෝ පෙන්නලා තියෙනවා. එතනදී ඇඩ්මිෂන් ෆයිල් එක ඕන කරන ඩොකියුමන්ට් මොනවද, කොහොමද අපි ඒක ඔන්ලයින් ඇප්ලයි කරන්නේ කොහොමද, ඊට පස්සේ ලෙටර් ඔෆ් ඇක්සෙප්ටන්ස් එක ගන්න කොහොමද, ඒ කියන්නේ ඔෆර් ලෙටර් එක කොහොමද ගන්නෙ, ඒ ගත්තට පස්සේ ඔයගොල්ලෝ ස්ටුඩන්ට් වීසා ඇප්ලයි කරන්න ඕන, එන්රෝල්මන්ට් වෙන්න ඕන, යුනිවර්සිටි එකට එන්රෝල් ඒ ප්‍රොසෙස් එක තියෙනවා. සාමාන්‍යයෙන් මේ යුනිවර්සිටි ඔෆ් බුකරෙස්ට් එකේ ඇඩ්මිෂන් ෆී එක මේ පාර පෙන්නලා තියෙන යුරෝ 100යි. අපි බලමු ඇඩ්මිෂන් ෆී එකයි කෝස් ෆී එකයි කොහොමද කියලා. මේ තියෙන ඇඩ්මිෂන් ෆී එක යුරෝ 100ක් ගෙවන්න ඕන. ඔයාම යුනිවර්සිටි එකට ඇප්ලයි කරනවා නම් ඒක ඇප්ලයි කරනකොටම අපි ගෙවන්න ඕන එකක්. ඊට පස්සේ ටියුෂන් ෆී එක කියන්නේ ඔයාට ඔෆර් ලෙටර් එකක් හම්බුනාට පස්සේ ගෙවන්න ඕන එක. ටියුෂන් ෆී එක. ඊට පස්සේ සාමාන්‍යයෙන් ටියුෂන් ෆී එක ගත්තොත් රුමේනියන් ලැන්ග්වේජ් වලට බැචලර් වලට මාස්ටර්ස් වලට PhD වලට එකිනෙකට වෙනස්. අපි බලමු රුමේනියන් ලැන්ග්වේජ් වලට කොහොමද කෝස් ෆී එක කියලා. සාමාන්‍යයෙන් රුමේනියන් ලැන්ග්වේජ් කෝස් එක හදාරනවා නම් අපේ ලංකාවට ටියුෂන් ෆී එක වෙන්නේ යුරෝ 2992යි. එතකොට බැචලර් ඩිග්‍රී එකක් කරනවා නම් ආගේ ටියුෂන් ෆී එක ෆැකල්ටි එකෙන් ෆැකල්ටි එකට වෙනස් වෙනවා. ඒක වෙබ්සයිට් එකේ පැහැදිලිව මේ ෆැකල්ටි එකට මේ ගාණයි කියලා පැහැදිලිව විස්තර කරලා තියෙනවා. ෆැකල්ටි ඔෆ් බයොලොජි, ෆැකල්ටි ඔෆ් කෙමිස්ට්‍රි, ෆැකල්ටි ඔෆ් ෆිසියොලොජි ඒ විදිහට මේකේ තියෙනවා. එතකොට ෆැකල්ටි ඔෆ් ලෝ වලට මෙන්න මේ ගාණ එහෙම වෙන වෙනම තියෙනවා. ආගේ ඔයා කැමති ෆීල්ඩ් එක තෝරගෙන ඒ ඔස්සේ පොඩක් මේක විස්තර හොඳට හොයලා බලන්න. මේ faculty of political science එතකොට ඔයාලා කොමර්ස් පැත්තෙන් නම් යන්න ඉන්නේ faculty of business and administrative තියෙනවා. ඒකේ course fee එක වෙන්නේ 2470 යුරෝ. 5% ඩිස්කවුන්ට් එකක් තියෙනවා මේ අපේ රටට. ඒ විදිහට තමයි යන්නේ. ඊට පස්සේ ලැන්ග්වේජ් වලට වෙනම තියෙනවා foreign language මේ ෆලෝ කරනවා නම් ඒවට වෙනම කෝස් ෆී තියෙනවා. ඒ විදිහට තමයි යන්නේ. මාස්ටර්ස් කරනවා නම් ඒකත් ඔයාලා බලන්න. PhD කරනවා නම් ඒක ඔයාලා බලන්න. ඊට පස්සේ අපි බලමු මොනවද ඕන ඩොකියුමන්ට්ස් කියලා. ඇප්ලිකේෂන් ඇප්ලයි කරන්න යුනිවර්සිටි එකට. ඇඩ්මිෂන් ෆයිල් කියන එකට ගියාට පස්සේ ඔයාලට ඔක්කොම විස්තර ටික තියෙනවා මොනවද ඔයාලට ඕන කරන ඩොකියුමන්ට් කියලා. ඔරිජිනල් ඩොකියුමන්ට් සබ්මිට් කරන්න ඕන කියලා තියෙනවා. ඒ වගේම මේවා කලර් ස්කෑන් කොපිස් සබ්මිට් කරන්න කියලා තියෙනවා.
ඇප්ලිකේෂන් ෆෝම් එක තියෙනවා. ඒක ගොඩක් වෙලාවට තියෙන්නේ ඔයාගේ නම ගම ඊටවා හදාරන්නේ මාස්ටර් එකක්ද බැචලර් එකක්ද ඒ කියන එක ඔයා විස්තර දාන්න තියෙනවා. ඔයාගේ මේ විස්තර එඩියුකේෂන් ක්වොලිෆිකේෂන්ස් ඒවා ටික තමයි ඒ ෆෝම් එකේ තියෙන මතක් කරලා ඩේට් එක දාලා සයින් කරන්න ඕන. ඊළඟ එක තියෙන්නේ මේ ඩොකියුමන්ට් එකේ තියෙන්නේ අර අපි මම ඉගෙන ගන්නවා කියන එකට සහතික වීමක් කියන්නේ තමන්ගේ ඩොකියුමන්ට් හරි මේ බොරු ඩොකියුමන්ට් නෙමෙයි සබ්මිට් කරන්නේ ඒ වගේ දෙයක් එතන තියෙන්නේ. ඊට පස්සේ පර්සනල් ඩේටා කියලා වෙනම ෆෝම් එකක් තියෙනවා. ඒකත් මේ ෆිල් කරන්න ඕන. ඊට පස්සේ ඔයාගේ හයිස්කූල් ඩිප්ලෝමා එක, ඒවයි ට්‍රාන්ස්ක්‍රිප්ට්, බර්ත් සර්ටිෆිකේට්, එතකොට බර්ත් සර්ටිෆිකේට් එකේ ට්‍රාන්ස්ලේෂන් එක කියන්නේ ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේට් එකවත් ඇට්ලීස්ට් ඔයාලා අනිවාර්යෙන් මේ සිංහල නම් ඔයාලගේ ට්‍රාන්ස්ලේට් එක අනිවාර්යෙන් ඉංග්‍රීසි වලට ට්‍රාන්ස්ලේට් කරගෙන ඒක ෆොරන් මිනිස්ට්‍රි එකෙන් සර්ටිෆයි කරගන්න ඒවා ටික කරන්න ඕන. ඊට පස්සේ ඔයාලගේ පාස්පෝර්ට් එක මේ තියෙනවා. පාස්පෝර්ට් එක ඇට්ලීස්ට් 6 month වත් තියෙන්න ඕන. ඔක්තෝබර් වලට ඔක්තෝබර් වගේ යුනිවර්සිටි පටන් ගන්න ඒ වෙනකොට ඇට්ලීස්ට් 6 month මේ පාස්පෝර්ට් එක මේ එක්ස්පයර් වෙන්නේ නැතුව තියෙන්න ඕන. ඊළඟට මෙඩිකල් සර්ටිෆිකේට් එකක් ගන්න ඕන. මැරේජ් සර්ටිෆිකේට් තියෙනවා නම් ඒක ඇප්ලයි දාන්න පුළුවන්. හැම එකම අනිවාර්යෙන් ට්‍රාන්ස්ලේට් එක ඉංග්‍රීසි වලින් ට්‍රාන්ස්ලේට් කරලා තියෙන්න ඕන. ඒ වගේම සමහර යුනිවර්සිටිස් වල රුමේනියන් ලැන්ග්වේජ් එකෙන් ට්‍රාන්ස්ලේෂන් එකක් ඕන වෙනවා. ඒක සමහර වෙලාවට යුනිවර්සිටි එකට ආවට පස්සේ ඔයාලට සබ්මිට් කරන්න පුළුවන්. ඊට පස්සේ තව විශේෂ දෙයක් තමයි ඔයා හිතන්න ඔයා කරන්නේ බැචලර් ඩිග්‍රී එකක් නම් ඔයා බැචලර් ඩිග්‍රී එක කරන්නේ ඉංග්‍රීසි මීඩියම් නම් අනිවාර්යෙන් ඔයාගේ ඉංග්‍රීසි මීඩියම් ලෙවල් එක B1 ලෙවල් තියෙන්න ඕන. ඊළඟට දැන් අපි කතා කරමු ඇඩ්මිෂන් එක ඕපන් වෙලා දැන් තියෙන්නේ. ඇඩ්මිෂන් වලට දාන්න පුළුවන් ජූනි 30 වෙනකම්. ඔෆර් ලෙටර් එක ඉෂුව වුණාට පස්සේ තමයි සාමාන්‍යයෙන් එම්බසි එකට වීසා ඇප්ලයි කරලා ඒ ප්‍රොසෙස් එක කරන්න තියෙන්නේ. කන්ටැක්ට් ඩීටේල්ස් දාලා තියෙනවා. ඒ කන්ටැක්ට් ඩීටේල්ස් වලින් ගිහිල්ලා මොන හරි විස්තර දැනගන්න තියෙනවා නම් ඊමේල් එකක් දාන්න පුළුවන් යුනිවර්සිටි එකට. යුනිවර්සිටි වෙබ්සයිට් එකට ගියාම ඔක්කොම විස්තර දැනගන්න පුළුවන්. ඉතින් මුලින්ම යුනිවර්සිටි එකට වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයාලට ගැලපෙන කෝස් එකක් තියෙනවද? ඒ විස්තර ටික බලලා ඕන කරන ඩොකියුමන්ට් එහෙම ලෑස්ති කරගෙන ඇප්ලයි කරන්න එක තමයි කරන්න තියෙන්නේ. සාමාන්‍යයෙන් ඔය ප්‍රොසෙස් එක තමයි තියෙන්නේ. එහෙනම් මම අදට මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. මම හිතනවා ඔයාලට පොඩි හරි අයිඩියා එකක් ඇති වෙන්න ඇති කියලා ඇඩ්මිෂන් එක කොහොමද ඇඩ්මිෂන් ප්‍රොසෙස් එක වෙන්නේ කියලා. ඔයාලට තව විස්තර ඕනනම් කමෙන්ට් කරන්න. අලුත් වීඩියෝ එකක් ඉතින් මම හැමලොත් ඒක අනිවාර්යෙන් ඔයාලට විස්තර කියන්නම්. එහෙනම් සුබ දවසක්. ආයෙත් හමු වෙමු. බයි බයි.